හෙලෝ කොහොමද ඉතින් අද අපි පළවෙනි vlog එකට පස්සේ ආයෙත් හම්බෙනවා චූටි vlog එකක්. අද පොඩි වැඩක් කරන්න හදන්නේ අපේ ගෙදර පිටිපස්සේ පොඩි ප්ලේස් එකක් තියෙනවා, ලස්සන ප්ලේස් එකක් ඇත්තටම. ඉතින් අද අපි ඒ ප්ලේස් එකට වෙලා බඩියනුගු මේ ටිකේ හරිම අපිට වැඩිපුර හම්බෙන දෙයක් තමයි මේ බඩියනුගු. ඉතින් අපි අද බඩියනුගු ටිකක් හදලා බලමු මොන වගේ වයිබ් එකක්ද අපිට අද හම්බෙන්න කියලා. ඉතින් අද අපි මේ ප්ලේස් එකේ ලස්සනත් බලන ගමන් බඩියනුගු ටිකක් කාලා බලමු. ඉතින් මේ හරිය තමයි ලිප අපේ හදන්න කියලා හිතුවේ. ඉතින් අපේ මල්ලි මේ හරියේ ලිප හදයි. එතකම් මම යනවා බඩියනුගු අරගෙන එන්න, බඩියනුගු ටිකක් කඩාගෙන එන්න. අපේ වත්තේ තියෙනවා හැතන එහා පැත්තෙම. ඉතින් මම ඒ පැත්තට යනවා. එතකම් අපේ මල්ලි මෙතන ලිප හදයි. මේ වෙනකොට ඉතින් අපි ගෙඩි 3ක් වගේ මෙතන කඩාගත්තා. අර පැත්තෙත් ගෙඩි එතනත් 3ක් වගේ තියෙනවා. අපි තව ගෙඩියක් වගේ කඩාගෙන මෙතන බඩියනුගු කඩා ගන්න වැඩේ ඉවරයක් කරමු. ඉතින් හරිම දලුයි ඇත්තටම ගෙඩි නම් තාම අපේ පැහිලා හිම නැහැ. කවක් නැහැ. ඉතින් අපි පළවෙනි වතාවට තමයි මේ අපේ වත්තෙන් මෙහෙම බඩියනුගු කඩන්නේ. ඒ නිසා අවුලක් නැහැ. අපි බලමු. ඉතින් අපි කඩාගත්ත බඩියනුගු දලුයි, කවක් නැහැ. පළවෙනි පාර මේ වත්තෙන් බඩියනුගු ගන්න. ඉතින් අපේ අර පැත්තෙන් ලිපත් අපි මල්ලි ඉතින් හදනවා. අපි බලමු. ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ ලිප හදලා දර එකතු කරන්න. දර බලන්න අපි යමු. දර ටිකක් එකතු කරගන්න මේ පැත්තට. මේ පැත්ත අනිවාර්යෙන්ම දර ඇති. අපි ගිහින් බලමු දර කොච්චරක් විතර අපිට හොයාගන්න පුළුවන් වේද වැඩේට කියලා. අපි ඉතින් අපේ ලිප හදාගත්තා. අපිට හොයාගන්න පුළුවන් වුණ ගල් කැටි ටික පාවිච්චි කරලා ලිප හදාගත්තා. දර තව එහා පැත්තේ තියෙනවා. ඉතින් අපි දැන් ලිප පත්තු කරගන්න ගමන් අපේ බඩියනුගු ටිකත් සුද්ධ කරගන්න යන්. ඉතින් මම ඔයාලට පෙන්නන්න මේ පැත්තේ ලස්සන කොහොමද කියලා. ඉතින් මාරම වයිබ් එකක් තියෙන්නේ. බලන්න මාර ලස්සනයි. ඉතින් ඔයාලට ඈත පේනවා. ඈත තියෙන්නේ තනිකරම බඩියනුගු පැත්තක්ම. ඉතින් අපේ මේ පැත්තම තනිකර බඩියනුගු තමයි ඔයාලට ඔය පේන්න තියෙන්නේ. මාර ලස්සනයි මේ වගේ වයිබ් එක. අවසට එහෙම මරු. ඉතින් ඇත්තටම තහනම් නැගිල්ලෙන්න ආකාසේ අත්තටු සිඳ ගන්න දයි කිරිල්ලියක් හොර රහසේ වසන්ත මල් හිනා වුණා විතරයි මේ ගේ ඇතුලේ කුරුලොගේ වට කරගෙන කලබල කරන විලසේ තහනම් නැගිල්ලෙන්න ආකාසේ අත්තටු සිඳ ගන්න දයි කිරිල්ලියක් හොර රහසේ වසන්ත මල්. ඉතින් අපි දැන් බඩියනුගු ටික සුද්ධ කරලා හදාගෙන තියෙන්නේ. ඒත් එක්කම අපේ ලිපත් ඔයාලට පේනවා දැන් ලස්සනට පත්තු වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු ලිප තව ටිකක් පත් වුණාට පස්සේ බඩියනුගු තියලා අපේ බඩියනුගු එක ඔය විදිහට හැදෙන ගමන් තියෙන්නේ. බලමු හැදුනට පස්සේ අපි කමු. ඉතින් මේ වගේ ලස්සන පරිසරයක ඉන්න ගමන් පොඩ්ඩක් වැස්සක් වහින්න දෝ වගේ එනවා. ඉතින් අපි බලමු කොහොමද කියලා. බලලා අපි කමු ඉතින් හිමීට.
ඉතින් පෙන දදා ලස්සනට අපේ බඩීනුග එක තැම්බිලා තියෙන්නේ. ඉතින් දළුම දළු චූටිම ගෙඩි සිත් එක්කුත් තියෙනවා. ඒත් එක්ක සාමාන්‍ය දළු හොඳ ගෙඩි තියෙනවා. ඉතින් බඩීරුඟු ටික තැම්බිලා තියෙන්නේ හොඳට. ඉතින් අපි දැන් එහෙනම් බඩීරුඟු අරගෙන කන්න බලමු. ඉතින් ඔයාලට පේනවා ලස්සනට තැම්බිලා තියෙනවා. හරි අපි ඒක ගෙඩියක් අරගෙන බලමු. දුම් දානවා. අපි හදාගත්ත බඩීරුඟු ටික තමයි තියෙන්නේ. ලස්සනට තියෙනවා. අපි එහෙනම් ඉතින් වැඩි කතා නැතුව කමු.